තමන්ගේ ශ්‍රුතිය අඳුනගෙන ඕනම ගීතයක් ගායනා කරන්න පුළුවන්. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. අපි හැමෝටම එක වගේ හඬවල් පිහිටලා නැහැ. ඒ හේතුවෙන් අපිට ඉන්න ගායක ගායිකාවන් සියල්ලංගෙම ගීත ගායනා කරන්නත් බැහැ. ස්වභාවිකව ඕගොල්ලන්ගේ හඬේ පරාසය හොයාගන්න විදිහ අපි බලමු. C කියන ස්කේල් එක යටතේ එහෙම නැත්නම් සා කියන ස්වරය ශ්‍රුති ස්වරයේ විදිහට අරගෙන ගීතය ගායන වයන අවස්ථා තියෙනවා. ඒ වගේම ඊට ඉහළ ස්වර එහෙම නැත්නම් රී වලින් ගා වලින් මා වලින් පා වලින් වගේ ඉහළ ස්වර වලින් ගායනා කරන ගීතක් තියෙනවා. ඒ වගේම සා වලට පහළ ස්වර එහෙම නැත්නම් මන්ද්‍ර ස්වර මන්ද්‍රනී මන්ද්‍ර කොමලනී මන්ද්‍ර දා මන්ද්‍ර පා වගේ ස්වර වලින් ආරම්භක ස්වරය ගායනා කරලා ඉහළට යන ගීතක් තියෙනවා. අපි පුංචි ගීත කොටසක් ස්කේල් දෙකකින් එහෙම නැත්නම් ශ්‍රුති ස්වර දෙකකින් ගායනා කරලා බලමු. අයන්න කියන්න ලෝටම ඇහෙන්නේ කෙනා විශාරද නන්දාමල්ලි මහත්මියගේ ගීතය C ස්වරයේ යටතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ සා ස්වරයෙන් තමයි පටන් ගන්නෙ. එම ගීතය අපි ඉස්සලා මූලික ස්වරයෙන් එහෙම නැත්නම් ගීතයේ ප්‍රධාන ගායිකාව ගායලා තියෙන කී එකයි. එහෙම නැත්නම් ප්‍රධාන ශ්‍රුති ස්වරයෙන් ගායනා කරලා පොඩි කොටසක්. ඊට පස්සේ අපි ඒක ටිකක් ඉහළ ස්වරයකටයි ටිකක් පහළ ස්වරයකටයි දාලා ගායනා කරන විදිය බලමු. දැන් අපි එම ගීතය B flat එහෙම නැත්නම් කොමල නී ශ්‍රුති ස්වරයේ විදිහට අරගෙන ගායනා කරන විදිහ බලමු. ආයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී. දැන් අපි D minor කියන කී එකට ඒ ගීතය ගෙනල්ලා අපි ඒ විදිහට ගායනා කරලා බලමු. ආයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ. දැන් ඔයාලට තේරුණා නේද? ඒ ගීතය ඒ ස්කේල් එකකින් කියනකොට මට ගායනා කරන්න බෑ. ඒ ගායනා කරන්න බැරි වෙන්න හේතුව මගේ ශ්‍රුති ස්වරය ඒක නෙවෙයි. ඒ නිසා තමයි මට ඒක කියන්න බැරි. ඒතකොට ඒකේ ශ්‍රුති ස්වරය අඳුනගෙන මම ඒක ගායනා කරේ නැත්තම් මට ඒ ගීතේ අවසාන කොටස කියාගන්න බැරි වෙනවා. ඔන්න ඔය අපහසුතාවයට පත් වෙනවා දරුවෝ බොහෝ දෙනෙක්. මොකද තමන්ගේ ශ්‍රුති ස්වරය හඳුනගන්න නැතුව තියෙන ප්‍රධාන ගීතේ කී එකම එහෙම නැත්තම් ශ්‍රුති ස්වරයම පාවිච්චි කරලා ගීතයක් ගායනා කරන්න ගියපුවාම අපි අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවෝ හැමෝම තමන්ට ගීතයක් ගායනා කරන්න තෝරගන්නකොට ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම යටතේ තමන්ගේ ශ්‍රුති ස්වරය හඳුනගන්න. ඒක ඔයගොල්ලන්ගේ සංගීත ගායන කුසලතාවයන් වර්ධනය කරගන්න තමන්ගේ හැකියාව පෙන්වන්න හොඳ අවස්ථාවක්. තමන්ගේ ස්වරය හඳුනා ගැනීමෙන් තමන්ගේ ඉහළ ස්වර සහ පහළ ස්වර ඉතාම පහසුවෙන් ගායනා කිරීමේ හැකියාව ලැබෙනවා.